Hi guys, කොහොමද ඔයාලට? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා. අද ඉතින් අපිට සෙනසුරාදා දවසක්, ඒ වගේම අද දවස එනකම් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු දවසක්. ඉතින් ඒ මොකද කියනවා නම් අද තියෙනවා කැන්බරා වල අලුත් අවුරුදු උත්සවයක් තියෙනවා. ඉතින් ඒක බලන්න ඇවිල්ලා තමයි දැන් අපි මේ ඉන්නේ. ඉතින් මේ පාර අවුරුදු උත්සවයේ තියෙන තැන හරිම ලස්සනයි. ඉතින් ඒ වටපිටාව හරි ලස්සනයි. ඉතින් ඒ නිසාම අපි දෙන්න ටිකක් කලින් ආවා අවට වටපිටාවේ ලස්සන බලන්නත් එක්කම. ඉතින් සාමාන්‍යයෙන් කොහොමත් මෙතන හරි ලස්සන තැනක්. ඉතින් මේ දවස්වල autumn colours උත් එක්ක මෙතන තවත් හරිම ලස්සනයි. ඉතින් ඒ නිසා ටිකක් උදේම ආවා අපි මෙතන ලස්සන බලන්න. ඔන්න දැන් ඉතින් අවුරුදු උත්සවේ පටන් ගත්තා. ඉතින් ඒ නිසා අපි දෙන්න අවුරුදු උත්සවේ තියෙන තැනට ආවා. ඉතින් මේ වෙදී අපි දෙන්නට හොඳටම බඩගිනි. ඉතින් ඒ නිසා ෂෝටිස් ටිකක් ගත්තා උදේට කන්න. ඉතින් මුලින්ම පටන් ගත්තේ පොඩි බබාලගේ කනාමුට්ටි විදින තරඟ තමයි මුලින්ම පටන් ගත්තේ. ඉතින් බලාගෙන ඉන්නකො මාර කන්න ඉතින් මේව බලාගෙන ඉද්දි. बंदना सित सन सान तुनलवा हेरु मगुलट हिन हिन्नय दुवरुणा पद बंदना सित सरहाल तुनलवा हेरु मगुलट हिन ඔන්න ඉතින් ඊට පස්සේ අලි බබාලාගේ කනාමුට්ටි විදින තරගේ පටන් ගත්තා. ඔන්න ඉතින් මේ අලි බබා කවුද කියලා ඔයාලට අඳුරගන්න පුළුවන්ද කියන්නකෝ? මම නම් ඉතින් පළවෙනි වතාවට තමයි අවුරුදු උත්සවයක මේ කනාමුට්ටි බෙදින තරඟෙට ගියේ.
ඉතින් ටිකක් වෙලා ගියාම අපි දෙන්නට බඩගිනි ආවා. ඉතින් කුසල් ගත්ත කොත්තු එකක්. මම ගත්තා වෙජිටේරියන් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉතින් කෑම හරිම රහට තිබුණා. ඉතින් ඇත්තටම අද වෙදර් එක නම් හරිම ෂෝක්. මේ දවස්වල ඉතින් ටිකක් සීතලයි. ඉතින් ටිකක් සීතලට තිබුණ දවසක අද හොඳට අවුව පායලා තියෙන හරිම ලස්සන දවසක්. ඉතින් ඊට පස්සේ තිබුණේ අන්ධයාට කිරිකවන තරගේ. ඉතින් මම නම් මේකට ගියේ නැහැ. ඉතින් ඔයාලා දැක්කනේ ACT පොලිස් එකෙන් කොහොමත් එනවනේ ඉවෙන්ට්ස් වලට. ඉතින් ඒ ආපු වෙලාවක ඒගොල්ලොත් අපිත් එක්ක ජොයින් වෙලා තිබුණා අන්ධයාට කිරිකවන්න. ඉතින් මම හිතන්නේ ඒගොල්ලන්ටත් වෙනම අත්දැකීමක් තමයි මේ. ඔන්න ඉතින් ඊට පස්සේ බලූන් ඩාන්ස් එක පටන් ගත්තා. ඉතින් මේ ඩාන්ස් එකට මමත් තව යාළුවෙකුත් එක්ක ගියා. හැබැයි මම කෝ කියලා නම් අහන්න එපා. මොකද ගේම් එක පටන් ගත්ත ගමන්ම අපි දෙන්නගේ බලූන් එකේ ඉතින් බිම වැටුණා. ඉතින් ඒ නිසා අපි දෙන්නට තරගෙන් අයින් වෙන්න වුණා. ඔන්න ඉතින් ඊට පස්සේ මම තවත් ආසව තරඟ ටිකක් පටන් ගත්තා. ඒ තමයි රනින් ඉවෙන්ට්ස් ටික. දැන් මුලින්ම තිබෙන පොඩි බබාලට, ඊට පස්සේ මේ තියෙන්නේ පිරිමි ළමයින්ගේ තරඟේ. ඉතින් ඊට පස්සේ තිබුණේ ගෑනු ළමයින්ගේ තරඟේ. ඉතින් මමත් සහභාගී වුණා තරඟෙට. බලන්නකෝ ඉතින් මට දුවලා මොකද උනේ කියලා. ඉතින් තරඟ කළා මට හරි මහන්සියිනේ. ඉතින් ඒ නිසා මම ගියා පොඩි කේක් කෑල්ලක් ගන්න. ඉතින් මෙතන හරිම රස කේක් වර්ග තිබුණා. ඉතින් මේ තියෙන්නේ මම තවත් ආසාවෙන් කරපු තරඟයක්. ඉතින් මේ තමයි දෙහිගෙඩිය හැඳ තියාගෙන යන තරඟේ. ඉතින් හැබැයි දෙහිගෙඩිය නම් බිමට වැටුණ බෑ. මම තරඟ ඉවර වෙනකම්ම ඒ වුණාට ඉතින් මට තරඟ දිනන්න නම් බැරි වුණා. ඉතින් තරඟවලට අමතරව මෙන්න මේ වගේ ලස්සන පර්ෆෝමන්ස් කීපයකුත් තිබුණා. ඔන්න ඉතින් ඊට පස්සේ ගොනි පනින රේස් එක තිබුණා. ඉතින් මේකට නම් මම මේ පාර ගියේ නෑ. ඉතින් මං ගිය පාර ගියා මගේ නියක ටිකක් රිදෙන නිසා මම මේ පාර මේ තරඟෙට ගියේ නෑ. ඉතින් ඊට පස්සේ තිබුණා විතර පාස් කරන තරඟේ. ඉතින් ඇත්තටම මාරම මේවා බලාගෙන ඉද්දි ඔන්න ඉතින් ඊට පස්සේ මම තවත් ආසම තරඟයක් තමයි තිබ්බේ කඹාන්දින තරඟේ. ඉතින් මමත් ගියා මේකට. ඉතින් මේකේ දෙපැත්ත හිටියේ එක පැත්තක් කැන්බරා සවුත් සයිඩ් එක. ඉතින් අනිත් පැත්ත හිටියේ කැන්බරා නෝර්ත් සයිඩ් එක. ඉතින් මේ පාර ඇත්තටම මම නෝර්ත් සයිඩ් එකේනේ ඉන්නේ. ඇත්තටම මේ පාර නෝර්ත් සයිඩ් එක පැරදුනා. හැබැයි අපි ගිය පාර නම් දින්න. මේ පාර මං හිතන්නේ පොඩි බබාලගේ එතකොට පිරිමි අය, ගෑනු අය මේ ඔක්කොම නෝර්ත් සයිඩ් එක පැරදුනා මං හිතන්නේ. ඒත් ඉතින් මාඩම් විදියට එන්ජොයි කරා. හරි.
ඉතින් එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඒ වගේම අපි අවුරුද්දේ අන්තිම වෙනකන් හිටියා. ඉතින් ලස්සන අවුරුදු කුමාරියෙකුයි තේරුවා. හැබැයි ගොඩක් රෑ වුණා. ඉතින් මේ දවස්වල ඉක්මනට කරවල වැටෙනවානේ. ඉතින් ඒ නිසා මම රෙකෝඩ් කරන්නට ඒව පොඩ්ඩක්වත් පැහැදිලි නැහැ. ඉතින් ඒ නිසා මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික මෙතෙන්ට දාන්නේ නැහැ. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මට ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි තවත් අද